නමුත් ඒකේ තියෙන වර්ණකය පින්වතුනි. ඒ වර්ණකයේ සුදු පාට කොලයක ගෑහැම මොකද වෙන්නේ? අර වැටෙන ආලෝකයට මේකට වෙච්ච වැඩේ වෙනවා. ඒකයි ඔබගේ දරුවට චිත්‍රයක් අඳින ගමන් ඔබ නිවන් දකින්න දරුවා චිත්‍රය අඳියි. ඒ තරම් ස්ටෑන්ඩඩ් මේ ධර්මය. ඔබ ඕනේ වැඩක් කියන්නේ ඒක කරන ගමන් නිවන් දකින්න හැටි කියන්නේ. පොල් කඩන්න, වැසිකිලි ඉන්න ඕන. ඕන එක. ඒකයි මේ තරම් ප්‍රායෝගික ධර්මයක් මේ විශ්ව ලෝක ධාතුවේ තව නැහැ. මේක කියන්නේ මේකට ඕනේ කල්යාණ මිත්‍රයයි ධර්මයයි. ඔන්න ඔය දෙක තියෙනවා නම් වෙන මොකුත් අවශ්‍ය නැහැ. ඔබට ඕනේ තැනක ඉඳගෙන නිවන කරගන්න පුළුවන්. මට හොඳටම විශ්වාසයි. භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමයක භාග්‍යවතුන් වහන්සේගේ එක්තරා ශ්‍රාවකෙක් ඔබ අහලා තියෙන මේ කතාව. මේ පුංචි හාමුදුර කෙනෙක්. නොකරපු හොරකමකට අහු වුණා. හොරකම් කළා උන්වහන්සේ ගාව දාලා ගියා. රාජපුරුෂයල උන්වහන්සේ වල්ලගත්තා. ඊළ උල තිබ්බා. භාග්‍යවතුන් වහන්සේ වැඩි අද කොසල් රජුරුවන් හොයාගෙන මොකද්ද මේ මගේ මනුස්සයට කරන්න කියලා කියා. මේ මගේ ශිෂ්‍යයා වරදක් කළා නෑනේ. ඇයි මේම කරන්න කියලා කියන්නේ? නෑ භාග්‍යවතුන් වහන්සේ වැඩි තමගේ ශිෂ්‍යයා ගාවට. වැඩලා උන්වහන්සේට උල උඩ රහත් වෙන්න පුළුවන් ක්‍රමය කියලා දුන්නානේ. එහෙනම් උල උඩත් රහත් වෙන්න පුළුවන් නම් කුස්සිය එළවලු කපන ගමන් රහත් වෙන්න බැරිද? ඔබ හොඳට තේරුම් ගන්න භාග්‍යවතුන් වහන්සේගේ දහම කියලා කියන්නේ උල උඩත් රහත් වෙන්න පුළුවන් දහමක්. එඳ අතාරින්න එපා මේක. ඒ අවස්ථාවේදී මේක අවබෝධ කරගන්න. දරුවාට චිත්‍රයක් අඳින්න කියලා දෙන වෙලාවේ අවබෝධ කරගන්න. ඔබට ඔය පේන දැන් පාට පෙට්ටිය හරිය පොඩි. ඉතින් පොඩ්ඩක් දැන් ගන්නවා. මේ ගත්තා මේ කොළ පාට ගන්නද? දැන් ඔබ මනසිකාර කරනවා. දරුවා දන්නේ නැහැ. ඒලා ලයිට් යනවා. ලයිට් ගියාට පස්සේ දැන් කොළ පාට පේන්නේ නැහැ. නමුත් දරුවාගේ හිතේ මොකක් කියලාද? ලයිට් නැති නිසා කොළ පාට පේන්නේ. කියන්නේ මේක කොළ පාටයි ලයිට් නැති නිසා දැන් පේන්නේ නැහැ කියලා. මේ ලෝකේ හැමෝම වැඩි හරියක් 99% හිතන් ඉන්නේ ඒකයි. ලයිට් ගියාම පාට පේන්නේ නැති ඇයි කියලා හුවොත් කියන්නේ මොකක්ින්ද කියලාද? ආලෝකය ඕනනේ පේන්න. හැමෝම හිතාගෙන ඉන්නේ ගොඩක් 99%ක් හිතාගෙන ඉන්නේ පින්විතනි මේක කොළ පාටයි. හැබැයි මේ කොළ පාට බලන්න මොකක් ඕනේ කියලාද? ආලෝකය ඕනේ. නමුත් ඔබ මනසිකාර කරනවා නෑ මේ ලෝකේ පච්චුප්පන්නයි. පච්චුප්පන්න අවස්ථාව විතරයි තියෙන්නේ. කලින් කොළ පාට කියලා එකක් නෑ. කොහෙවත් කොළ පාට කියලා එකක් නෑ. හේතුන් ටිකක් නිසා කොළ පාට කියන එක විද්‍යමාන වෙනවා. මේ හිතෙත් විද්‍යමාන වෙනවා, මේ හිතෙත් විද්‍යමාන වෙනවා, මේ හිතෙත් විද්‍යමාන. හේතුන් ටික තියෙනවා නම් විද්‍යමාන. පච්චුප්පන්නයි. ඒකයි මේකනේ. ඔබ මේ පච්චුප්පන්න අවස්ථාවේ ඉන්නේ. අතීතයක් කියලා එකක් නැහැ. අනාගතයක් කියලා එකක් නැහැ. නමුත් අවිද්‍යාව තෘෂ්ණාව නිසා පින්වතුනි මේ පච්චුප්පන්න අවස්ථාව එක යුනිට් එකක් බවට පත් කරනවා. ඒක ෆික්ස් දෙයක් බවට පත් කරනවා පින්වතුනි. අවිද්‍යාව තෘෂ්ණාව.